මේ ටැංකිය බම් මාළු දාන්න බෑ උඹම අරින්කෝ මාළු වෙන්නේ නැහැ. හායි යාළුවනේ ඔන්න අද දිවිස් vlog channel වල සාදරයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එකේ කිව්වනේ මේකෙදි ගේනවා කියලා ටැංකියක් කොහොමද හරියට සෙටප් කරගන්නේ කියලා සවුත් වෙච්ච ටැංකියක්. ඔයාලා වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකේ දකින්න ඇති මොකක්ද කියලා ටැංකිය. මම යාළුවෙක්ට දීලා තිබ්බ ටැංකියක්. එයා වැඩි එක ගැන හොයන්න නැතුව තිබිලා ඒක සවුත් වෙච්ච හින්දා ඒක මරා ගෙනලා දුන්නා. මම ඒක ආයෙ රිපෙයාර් කරගන්න විදිය තමයි මේ වීඩියෝ එකේ පෙන්නන්නේ. ඔයාලගෙත් කලින් සවුත් වෙලා තිබ්බ ටැංකියක් ඔයාලා දැන් ආයෙ මාළු හදන්න ගන්නවා නම් ඒකේ තියෙන ජරා වෙච්ච දේවල් ඒවා ඔක්කොම අස් කරගෙන කොහොමද ටැංකිය අලුතෙන් ටැංකියක් ගත්තා වගේ කොහොමද ඒක සෙටප් කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මාළු හදන කෙනෙක්ට වුණත් කාලයක් යද්දී ටැංකිය මේ තත්ත්වයටපත් වෙනවා. ඒ හින්දා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, දන්නේ නැති කට්ටියට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම කියන්න ඕන giveaway එකට තව මාස 2යි තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම subscribe කරන්න. subscribe කරලා gift එක දිනා ගන්න ලෑස්ති වෙලා ඉන්න. දන්න කට්ටියට ෂෙයා කරලා subscribe කරවන්න. එහෙනම් අපි අපේ වීඩියෝ එකට. समझ रहे हो ඉස්සෙල්ලම මම මේකේ හතර කොනේ තියෙන ඇලුමිනියම් තහඩු ටික ගලව ගන්නවා. හතර කොනේ කිව්වට හතර කොනක් නැහැ. ඔයාලා පේන ඇති වම් පැත්තේ තහඩුව නැහැ. ඒක ගැලවිලා තිබ්බේ ගේනකොටම. මම ගලවගන්නේ මොකද කිව්වොත් මේක ඇතුළට වැලි ගිහිල්ලා තියෙන්නේ. තිරිජිරිස් ගන්නවා මේ තද වෙනකොටම. වතුර දැම්මට පස්සේ මේක පීඩනයේ විදුලි ටික පුපුරලා යන්න පුළුවන් නිසා මේ තහඩු ටික ගලවලා දාන්න ඉස්සෙල්ලා. මම මේ වීඩියෝ එකේදී මේ තහඩු සෙට් කරන්නේ නැහැ. ඉස්සරහට ටැංක් සෙටප් එකක් ගෙනවා මේ ටැංකියට. ඒ වීඩියෝ එකේදී මම මේ තහඩු සෙට් කරනවා. ඒ වීඩියෝ එකේදී ඔයාලට තහඩු සෙට් කරන්න කොහොමද කියලා බලා ගන්න පුළුවන්. මේක වටේට පැනලා තියෙන සිලිකන් ටික ඔක්කොම කපා ගන්නවා බ්ලේඩ් එකේ. ඒ කවල්ද පරිස්සමෙන් කපා ගන්න ඕන අත කැපෙන්න පුළුවන්. මගෙන් දැන් 4-5 පාර අත කැපිලා තියෙනවා. වඩේට පැනපු සිලිකන් ගම් ටික කපද්දි සම්පූර්ණයෙන්ම කපලාස් කරන්න ඕන. නැත්නම් අලුතෙන් ස්ටිකරයක් හෝ නැත්නම් තහඩු ටිකම හරි නැත්නම් ඔය ටැංකි වලට මුළු හතරට ගහන ටේප් තියෙන ඒවා ගැහුවත් හිටින්නේ නැහැ ටේප් එක. ඔයාලට පේන දේ උඩ සුදු පාට මේ තීරුවක් වගේ බැඳිලා තියෙන එක බැඳෙන්නේ ඒ බැඳිලා තියෙන්නේ කැල්සියම් ඔක්සයිඩ්. ඒක වැඩිපුර බැඳෙන්නේ ඔය ලිං වතුර දාද්දි තමයි. මං දාන්නේ ලිං වතුර. ටැප් වතුර දාන එකේ බැඳෙනවා. ඒක ඇත්තට ලොකුවට බැඳෙන්නේ නැහැ වුණාට. ඒක යවන්න අපිට දෙහි හරි විනාකිරි හරි දත් බෙහෙත් හරි පාවිච්චි කරනවා. හැබැයි දත් බෙහෙත් පාවිච්චි කරන එක නම් ඇත්තට සාර්ථක නැහැ. විනාකිරි හරි දෙහි හරි තමයි ඒක යවන්න පාවිච්චි කරනවා. ගාපු ගමන් මේ මම පිහිටන ඉඳ තමයි මදින්න ටිකක් අමාරු. විනාගිරි හරි දෙහි හරි ගාලා විනාඩි 10ක් විතර තියලා මදිද්දි ඕක නිකම්ම යනවා. ලේසියෙන් යවා ගන්න පුළුවන්. මම හදිස්සියට දෙහි ගාපු ගමන් මැදපින්ද තමයි යවන්න මේ කැල්සියම් ඔක්සයිඩ් ටික යවා ගන්න අමාරු නේ ටික.
මේ වීඩියෝ එකෙන් පස්සේ ඉස්සරහ වීඩියෝ සීරීස් එකේදී මම ගේනවා කොහොමද අලුතෙන් මාළු හදන එකේ ටැංකිය සෙටප් කරගන්නේ මොනවද ඒ ටැංකියට දාන්න හොඳ මාළු වලට ඕන කරන බඩු මොනවද හැම දෙයක්ම ඉස්සරහ වීඩියෝ එකේදී කියනවා. එයා මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් කරලා තියන්නම්. මම ෆිල්ටර්ස් කියන වීඩියෝ එකක් ගෙනා. ඒ ෆිල්ටර්ස් කියන වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. එහෙනම් channel එක subscribe කරලා අනිවාර්යෙන්ම bell icon එක all දාගෙන like එකක් දාලා ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.